පුතා TikTok තහනම් හොඳින් මතක තියාගන්න ඕනේ ඒක. හොඳින් මතක තියාගන්න ඕන. ඕකේ බැලුවත් නැත්තම් එන්නේ මේ ගෑනු ළමයි නටනේවමනේ. ඔබ ඉස්කෝලේ ළමෙක් නේද? ඔකි බඩ පොඩ්ඩක් රිදෙනවා වගේ. ඔයා කරන් යන්න. මම විනාඩියෙන් එන්න. මොකක්ද මේ අවුල? පුතේ අපේ ඔෆිස් එකේ අයත් කිව්වා TikTok එකේ හරි අසංවර වීඩියෝ තියෙනවා කියලා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ගේ එහෙම. ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක්නේ. ඔයා බලනව නම් සංවර දේවල් බලන්න. TikTok යන්න එපා ආයේ. අයියෝ අම්මේ මම එහෙම අවුල් දේවල් ලෝකේ බලන්නේ නැහැ. මම අර අපේ නේචර් ක්ලබ් එකේ ඉන්න හින්දා මම TikTok එකෙන් බලන්නේ ගොඩක් වෙලාට දියේලි කඳුලගෙන වගේ දේවල්. ඉන්න මම අම්මට පෙන්නන්න මගේ TikTok එකේ නේ. මෙන්න. මේ තව එකක්. මේ බලන්න මේ දියල් ලස්සන. එහෙනම් කමක් නැහැ. මං හිතුවේ මේ ඕකේ තියෙන ගෑනු ළමයි බාගට ඇඳන්නට නේවා කියලා. ඒක වෙන්නේ ඉතින් මෙහෙමයි. අපි අම්මේ ගොඩක් බලපු දේවල් වලට අනුව තමයි ඊළඟ වීඩියෝස් ටික TikTok එකෙන් අපිට සජෙස්ට් කරන්නේ. තාගේ හරි ෆෝන් එකට මේ ගෑනු ළමයි නටන වීඩියෝස් බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න වීඩියෝස් එහෙම නම් ඒව ඉතින් එයා ගොඩක් බලලා තියෙනවා. ඒකයි ඒ වෙන්නේ. නැතුව ඉතින් එහෙම නිකන් එන්නේ නැහැ. මොකද්ද මං කිව්වේ? TikTok තහනම් හොඳින් මතක තියාගන්න ඕන එක. ඉස්කෝලේ ළමයිද තාම? ඕකේ එන්නෙම මේ බලන්න TikTok එකේ එනේවා. මෙන්න. පේනවනේ? මේවමයි මේකෙන්නේ. මේවමයි ඉන්නේ TikTok එක මගේ. අපේ මහත්තයා තාත්තේ මොකද මේ? Vagabundo.